හාමෝ. hi everyone. කොහොමද මගේ යාළුවෝ හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවද? අද මම උදේම හිතුවා ඔයාලට hear care වීඩියෝ එකක් අරන් ඉන්නම් කියලා. වැඩේ කියන්නේ අද මාරම වහිනවා. පුදු විදිහට වහින්නේ උදේ ඉඳන්ම නිකන් කළුවරයි. මම හිතුවා ඒ නිසා අද දවසේ day in life වීඩියෝ එකක් වගේ එකත් එක්කව මම අද මගේ room එක dressing table එක අස් කරගන්නත් ඕනේ. මාරම කම්මැලි වැඩක් කරන්නත් එළියකුත් නැහැනේ. මං හිතුවා එතන ක්ලීන් කරනවා කියලා. ඒ ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. මට අද දවසේ තියෙන ලොකුම වැඩේ තමයි මගේ dressing table එක අස් කරන එක. බලන්නකෝ ඒක ගොඩාක් හැඩි වෙලා තියෙන්නේ. ගිය දවස් ටිකේම මට අප්‍රේල් වලින් පස්සේ අස් කරන්නම බැරි වුණා. ඉතින් මම ඉස්සෙල්ලාම ටවල් එකක් මේ විදිහට දාගත්තා. මොකෝ එතකොට ලේසි නැත්තම් බෙඩ්ෂීට් ජරා වෙනවනේ. හැලිලා තිබ්බොත් එහෙම මේකප් එහෙම. ඒ නිසා මම හිතුවා මේ පාර සාමාන්‍යයෙන් මම ඩීප් ක්ලීන් කරද්දී ඕනම දෙයක් අර ගලවලා කරලා කෑලි කරලා පිහ දාලා ගන්නවා. මම හිතුවා මේකත් ඒ විදිහටම පිහ දානවා කියලා. මුලින්ම එක එක ලාච්චු වල තියෙනවා මම වෙන් කරගත්තා. සාමාන්‍යයෙන් ඩ්‍රෙසින් ටේබල් එකක් කියන්නේ ගෑනු ළමයි ගොඩාක් ආස දෙයක් නේ. මමත් ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක්. ඒ නිසා මම පුළුවන් හැම වෙලේම පිහ දාලා කරලා මේකේ උඩ වුණත් මම ඩේලි පිහ දානවා දූවිලි හැම. මේ විදියට ඉතින් ඩීප් ක්ලීන් කරනවා කියලා හිතුවා. බලන්නකො හැඩි වෙලා තියෙන්නේ ගොඩාක්. මේ වැඩ ටික කරනකම් මම පොඩි සින්දුවකුත් දාගෙන වැඩ ටික ඉක්මනට කරනවා කියලා හිතුවා. ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවා නේද? අද හරිම විශේෂ දවසක්. අද වැඩ ගොඩක් තියෙනවා. මට හවස තියෙනවා ලොකු වැඩකට එළියට යන්න. මම ගොඩක් ආසාවෙන් හිටිය හීන දැකපු වැඩ ටිකක් මට කරන්න තියෙනවා. මේ ටිකේම මට ඒ වගේ වැඩ ගොඩාක් තිබුණා. එහෙනම් ඉතින් අපි සීන්දුවකුත් අපේ වැඩ ටික කරගමු. මම ඉතින් ගෙදර තනියෙන් ඉන්න වෙලාවක මගේ වැඩක් කරනවා නම් අර පාළුවත් යන්න මම සාමාන්‍යයෙන් කරන්නේ එක්ක මොකක් හරි අහගෙන ඒව නැත්තම් සින්දුවක් දාගෙන මගේ වැඩ ටික ඉක්මනට කරගන්නවා. මේක කියන්න ඕනේ ඔයාලට මොනවා හරි සද්ද ඇහුනොත් වැඩි ගණන් ගන්න එපා. මම ගෙදර නෙමෙයි ඉන්නේ වොයිස් ඕවර් එක කරන්න එළියට ඇවිල්ලා. මොකෝ මං අද පොරොන්දු වුණා ඔයාලට මං කොහොම හරි වීඩියෝ එකක් ගේනවා කියලා. ඉක්මනටම මම මේ ඒක වොයිස් ඕවර් කරන ගමන් ඉන්නේ. මම සාමාන්‍යයෙන් ලාච්චු අස් කරලා මේ විදිහට ටිෂු එකක් දානවා යටට. එතකොට ওই දූවිලි හැම ඔක්කොම වැදෙන්න ওই විදිහට ලික්විඩ් මොනවා හරි තියනවා නම් ඒකට අපිට ඝනකම් දෙයක් දාන්න පුළුවන්. ඒ නැති නිසා මම මේ විදිහට ටිෂු එකක් යටට දානවා. දැන් නම් ගොඩාක් දුරට මම අස් කරගෙන ඉවරයි. මම ස්කින් කෙයා, ඒ වගේම හෙයා කෙයා, ඊළඟට මේකප්, ඊළඟට සප්ලිමන්ට්, ෆේස් මාස්ක් ඔන්න ඔය විදිහට එක එක විදිහට තමයි මම මගේ ඩ්‍රෙසින් ටේබල් එකේ ලාච්චු වෙන් කරගෙන ඉන්නේ. ඩ්‍රෙසින් ටේබල් එකයි රූම් එකයි අස් කරගත්තා. මම හිතුවට වඩා ලොකු වෙලාවක් මට ගියා. ඒ නිසා මම ඒ ටිකත් ඉවර කරලා ඉක්මනටම රෙඩි වුණා. රෙඩි වුණ මුකුත් ඔයාලට ගන්න නම් බැරි වුණා. ඉතින් සෝරි වෙන්න ඕනේ. මම අද පළවෙනි අවුට්ෆිට් එක මේක ඇඳන් යන්නේ. දෙවෙනියට මම ඇඳන් යනවා මෙන්න මේ අවුට්ෆිට් එක. එහෙනම් අපි යමු ඒ ගමන. සාමාන්‍යයෙන් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියන්නේ හරි අමාරු ගමනක්. ඒක හරි ලොකු ගමනක්. මට නම් එහෙමයි. මොකෝ ඉතින් අපි කියන්නේ ගොඩක් ජනප්‍රියවත් එහෙම කවුරුත් නෙමෙයිනේ. අපි අමාරුවෙන් හදාගත්ත තැන තමයි මේක. ඉතින් ඒකට වැලියු එකක් ලැබෙද්දී ඒක ටිකෙන් ටික අප් වෙද්දී ඒක මාරම සතුටුයි. ඉතින් මටත් එහෙම්මම තමයි. අද මම යනවා ස්පා සිලෝන් එකට. ස්පා සිලෝන් කියන්නේ අපි හැමෝම දන්න දෙයක්. මමත් ගොඩාක් ආස දෙයක්. මම යනවා මේකේ මට ප්‍රොමෝෂන් එකක් තිබ්බා. ඒ වැඩ ටික කරගන්න.
ලොකු බ්‍රෑන්ඩ් එක වැඩ කරන්න මට පුදුම ආසාවක් තිබ්බේ. අද වෙද්දි මට කියන්න සතුටුයි මම ලංකාවේ ගොඩාක් බ්‍රෑන්ඩ් එක වැඩ කරලා තියෙනවා. මට මාරම සතුටුයි. ඉතින් ඒ වගේ එකක් තමයි ස්පාසි ලෝන් එකත් මම හරිම ආසාවෙන් කරපු වැඩක්. එහෙනම් යමු මාත් එක්ක ඇතුළට. මොකද වෙන්නේ කියලා බලන්න. මට කියන්න බැරි වුණානේ. අද මගේ තනියට ආවා මගේ පාර්ට්නර්, මගේ හොඳම යාළුවා, ඒ වගේම මගේ නංගි. මේ වීඩියෝස් ඔක්කොම මට ගොඩාක්ම අරන් දුන්නේ නංගිම තමයි. එහෙනම් අපි යමු ඇතුළට. මේ ඔක්කොම ටික ඔයාලට පුළුවන් මගේ TikTok එකෙන් බලන්න. ඉතින් මං ඔයාලට කියන්නේ මේ වීඩියෝ එක බලන ඔයා ගොඩක් ආසයිනේ. දැන් අද කාලේ හැමෝම හරිම ආසයි වීඩියෝ කරන්න. ගොඩක් අය අප් වෙලා තියෙනවා තව කෙනෙක්ගේ දෙයක් බලලා. ඉතින් මම කියන්නේ ඔයත් කවදා හරි වීඩියෝ කරන්න ආස කෙනෙක් නම් ආස විදියට වීඩියෝ එක කරන්න. මම කියන්නේ ළමයිගේ කාලේ ආස විදියට අඳින්න, ආස විදියට ෆැෂන් කරන්න, ඒ වගේම තව දෙයක්. අපි මොන දේ කරත් ඇඳුමකින්වත් කෙනෙක් කතා කරන එකකින්වත් එක්ක අපිට එවන මැසේජ් එකකින්වත් අපිට කෙනෙක්ව ජජ් කරන්න බෑ. මම දකින විදිහට තරුණ කාලේ කියන එක හැමදාම අපිට නෑ. ඒ තියෙන කාලය ඇතුළත අපි වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් කන්ටෙන්ට් නැඩත් අන්න ඒ වගේ. හරි අමාරු ගමනක්, ලොකු ගමනක්, ඇස් රිදෙනකන්, කට රිදෙනකන් වැඩ කරපු මහන්සිවල ප්‍රතිඵල දකිද්දි මට මාරම සතුටුයි. මේ ස්තුතිය ඉතින් අනිවාර්යෙන් ඔයාලටත් දෙන්න ඕනේ. මොකද කියනවා නම් හැමදාම වගේ මගේ වීඩියෝස් බලන, ලයික්, කමෙන්ට් කරන ඔයාට ගොඩාක් ස්තුතියි. මොකද මම කලින්ම පටන් ගත්ත දේ YouTube හරි ආසාවෙන් කරා. සමහර වෙලාවට මගේ හිතෙත් තිබුණ දෙයක් මිනිස්සු මෙහෙමයි මිනිස්සු එහෙමයි කියන එක. ඒ වුණාට මගේ YouTube බලන ඔයාලා තමා ඔයාලා මම මිනිස්සු ගැන හිතන දේ වෙනස් කරා. කැමරා එකක් ඉස්සරහට වෙලා කතා කරන්න. ඒ වගේම අද මේ ඉන්න තැන ඔයාලට ගොඩාක් ස්තුතියි හැමදාම මාත් එක්ක එකතුලා ඉන්නවට. ස්පාසි ලෝන් එකේ ප්‍රොඩක්ට්ස් මම ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. මම හරිම ආසයි මෙයාලගේ ප්‍රොඩක්ට් වලට. මොකෝ නැචරල් ඉන්ග්‍රීඩියන්ට් වලින් තමයි හදන්නේ හැම දෙයක්ම. ඉතින් මට හරිම සතුටුයි. මම බය නැතුව මේක කරේ. සාමාන්‍යයෙන් මම එන එක කරනවා අඩුයි. මොකද මම හොඳට බලලා පාවිච්චි කරලාම තමයි කරන්නේ. මම මේක බය නැතුවම හරි ආසාවෙන් කරා. මොකද මම මේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා තියෙනවා. ඔයත් මේවා පාවිච්චි කරලා තියෙනවා නම් ස්පාසි ලෝන් එකේ ආසම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. අද මට තිබ්බේ මෙන්න මේකේ ප්‍රොමෝෂන් එක. මං ඉතින් ඒකත් මට පුළුවන් උපරිමෙන්ම හොඳටම කරා කියලා හිතනවා. මාව TikTok follow කරොත් ඔයාට පුළුවන් මේ හැම එකක්ම බලා ගන්න. ඊළඟට ලොකේෂන් එකට ආවා. අපි අද ආවේ Bubble Mania එකට. මට ළඟම අවුට්ලට් එකට ආවා. මේ වෙලාවේ නම් අපි නංගිට හොඳටම මහන්සි ඇති. මොකද ඉතින් එයා ගොඩාක් මහන්සි වෙනවා මගේ මේ වැඩවලට මට උදව් කරනවා. ඉතින් මට හරිම සතුටුයි. මේ වගේ නංගි කෙනෙක්, මෙහෙම ආදරය කරන කෙනෙක්, හොඳම යාළුවෙක් මට හම්බුන එකට. ඊළඟට දැන් මේ මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ පොඩ්ඩක් chat එකක් දාගෙන. අද දවසම වැඩම තමා. අපේ නංගි ඉතින් ඔව හැදෙන විදිහෙම බලන් ඉන්න ආස. ඉතින් ගොඩක් යාළුවෝ කියනවා මම ටිකක් මහත් වෙලා කියලා. චුට්ටක් මහත් වෙලා තමයි. ඒ වුණාට මම ජිම් යනවා. ඒ වැඩ ටික ඔක්කොම කරනවා. අපි හිතේ නැති වුණාට අපිට අදාළ අර ඇඟ ලස්සනට හදා ගන්න පුළුවන් බඩක් තියෙනවනේ. ඉතින් බලමු ඉතින් ඉස්සරහට. මට තිබ්බා මේකේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක්. මම පළවෙනි පාරට තමයි Bubble Mania එකට ආවේ. ඒක try කරේ. මාරම රසයි මේකේ කෑම. ගොඩාක් ඉතින් මම අර චොක්ලට් රසට වැඩිය ආස කෙනෙක් නෙමෙයි. ඉතින් චොක්ලට් වලට ආස ඔයා යන්න ඕන තැනක්. ඉතින් අනිවාර්යයෙන්ම යන්න. මේකේ ඔයාලට සේවරි අයිටම්, ඒ වගේම චොක්ලට් අයිටම් ගොඩාක් වෙනස් විදිහේ දේවල් අමුතු කෑම ඔයාලට මෙතනට ගියොත් try කරලා බලන්න පුළුවන්. මම මේ විදිහට ගත්තා මොජිටෝ එකක්. මේකත් මාරම රසයි. මම ඩ්‍රින්ක්ස් වලින් නම් කැමති උනේ මොජිටෝ වලට. අපේ නංගි ඉතින් චොක්ලට් ඩ්‍රින්ක්ස් අනම්මන බොනේ හින්දා යට අවුලක් නැහැ. මම බර්ග් එකටත් කැමති. ඊළඟට මම try කළා මෙයාලගේ චොක්ලට් වෆල් බෝල් එකක්. ඒකත් හරීම රසට තිබ්බා. මම මේකේ වැඩත් ඉක්මනට කරගත්තා. අද ටිකක් විසි වැඩි වැඩ ගොඩාක් තිබ්බන ඔයාලා දකින්න ඇති. ඊළඟට ඉතින් මං සුපුරුදු විදිහටම ගෙදර ආව එක තමයි කරේ. වොෂ් එකක් දාලා දැන් පොඩ්ඩක් නිදහසින් ඉන්න ඕනි කියලා හිතුවා. මොකද අද දවසම මට මාරම මහන්සි.
පහලින් යාළුවෝ කමෙන්ට් කරගෙන යන්න. ඊළඟට ඔයාලට ඕන වීඩියෝස් මොනවද කියලා මම අනිවාර්යෙන්ම ඔයාලට ඒ වීඩියෝස් අරගෙන එන්නම්. ගත්තේ මේක මම හොඳට ක්ලීන් කරලා මේකට අපි කොෆි එකක් හදාගමු. Hi everyone! අද වීඩියෝ එකට නම් ඔයාලා ගොඩාක් කැමති වෙයි. ගෑනු ළමයි ගොඩාක් ආස කරන සුකුරුත්තන් ටිකක් මම ගත්තා. මට හිතුණා මේක ඔයාලටත් එකින් එක පෙන්වන්න කියලා. ඒවා හරිම wow. අලමු මේකේ ඇතුලේ එකින් එකට තියෙන ඒවා. මගේ සහයට කතුරු ටඩා මම මේකට මාරම ආසයි. ඔයාලත් ආස මේක හරිම කියුට්. මේකෙන් පුළුවන් අපිට කොෆි දාගෙන හදන්න. වව් මෙන්න මේක. මම මෙන්න මේ වගේ භාජනයක් ගත්තා. මේක තියෙන්නේ මේ විදිහින් එක බලමු. ඊගෙදර තියෙන කිචන් අයිටම් වලට මේක හරිම කියුට්. මේ තියෙන්නේ අර චූටි භාජනේ, මේ තියෙන්නේ ලොකු භාජනේ. ගද්දි ඉතින් සෙට් එකක්ම ගන්න එපා ගන්න වෙලාවේ. ඒ නිසා මම ගත්තා. මෙන්න මෙයාවයි ඊළඟට මේ ලොකු කෙනා. අපි බලමු අන්තිම අයිටම් එක. මම මේ හැම බඩුවකටම මාරම ආසයි. මම ගත්තේ එක තීම් එකකට. අට අපි බලමුකෝ. චූටි බනි මග් එකක්. චූටි නෑ මේක ලොකුයි මේ පේනවා ඇති ඔයාලට. ඉතින් ඔන්න ඔය සුකුරුත්තන් අයිටම් ටික තමයි මම ගත්තේ. මම මාරම ආසයි මේ ටිකට. හරිම කියුට්, හරිම ලස්සනයි. අද එනකම මම ගියා ලස්සන තැනකට. මං ඉතින් එතන මෙන්න මේ දැක්ක චූටි සුකුරුත්තන් අයිටම් ටිකක් ගත්තා. මට ඔයාලට වීඩියෝ කරන්න බැරි වුණා මගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තිබ්බ නිසා. මම මේ විදිහට ගත්ත සෙට් එකක්ම. ඉතින් ගෑනු ළමයි විදිහට අපි ටික ලොකු වෙන කිචන් එකේ බඩු වලට ආස වෙලා මමත් එහෙමයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මෙච්චර වෙලා මම බලන් හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි.